අපි දැන් හදන්න යන්නේ 12 දෙක අභ්‍යාසයේ දෙකේ දෙවෙනි අණු කොටස. ඒකේ දීලා තියෙනවා මෙන්න මේ වගේ උපසටහනක්. මෙතන කෝණය 115යි කියලා දීලා තියෙනවා. ඇතුළු කෝණය අංශක x කියලා දීලා තියෙනවා. මේක 120යි කියලා දීලා තියෙනවා. මෙතන කෝණය අංශක y කියලා දීලා තියෙනවා. මෙතන කෝණය දීලා තියෙනවා අංශක 85ක් කියලා. මේකෙදි අපි මුලින්ම හොයාගන්නවා මෙන්න මේ x වල අගය. x වල අගය හොයාගන්න මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. x මෙතන 115යි. මේ සම්පූර්ණ කෝණෙම අගය සමාන වෙනවා 180කට. එහෙනම් x වල අගය හොයන්න අපි මොකද ගන්න x සමානයි 180න් අඩු කරගන්න ඕනි 115ක්. 180න් අඩු කරගන්නවා 115ක්. බිංදුවෙන් 5ක් අඩු කරන්න බැරි හින්දා එහා පැත්තෙන් එකක් ගේනවා. එතකොට මෙතන 7ක් වෙනවා. මෙතන 10යි. 10න් 5ක් අඩු කරාම 5යි. 7න් එකක් අඩු කරාම 6යි. 1න් එකක් අඩු කරාම 0යි. එහෙනම් 65යි කියලා එනවා උත්තරේ x වලට. දැන් x වල අගය හොයාගත්තට පස්සේ තියෙන්නේ අපිට මෙන්න මෙහෙම චතුරස්‍රයක්. මේක 120යි. මේක y. මේක 85යි. x වල අගය හොයාගත්ත අපි ඒක 65යි. එහෙනම් ඊට අදාළව සමීකරණයට දානවා චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව 360යි කියන එකට y ධන 120 ධන 85 ධන 65 සමාන වෙනවා 360ට. මේකෙදි මුලින්ම 85යි 65යි එකතු කරගන්නවා. 5යි 5යි 10යි බිංදුව එකක් ඉතුරුයි. 8යි 6යි 14යි 1යි 15යි. 150ට මේ 120ත් එකතු කරගන්නවා. බිංදුව බිංදුව බිංදුවයි 5යි 2යි 7යි 1යි 1යි 2යි 270යි කියලා එනවා අගය. එතකොට y ධන 270 සමානයි 360. දැන් මේක දෙපැත්තෙන්ම 270ක් අඩු කරගන්නවා. 270ට 270 කැපිලා යනවා. y සමානයි කියලා එනවා අපිට උත්තරේ 360න් 270ක් අඩු කරන්න ඕනේ. 360 අඩු කිරීම 270. බිංදුවෙන් බිංදුවක් අඩු කරාම බිංදුවමයි. 6න් 7ක් අඩු කරන්න බෑ. එහෙනම් එහා පැත්තෙන් එකක් ගන්නවා. මෙතන දෙකක් වෙනවා. එතකොට මෙතෙන්ට එනකොට 16ක් වෙනවා. 16න් 7ක් ගියාම 9යි කියලා එනවා. එහෙනම් උත්තරේ එනවා අංශක 90ක් කියලා y වලට. x වලට 65කුත් y වලට 90කුත් එනවා දෙවෙනි අණු කොටසට.